සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ වගේ රසට පාටට සුවඳට කිරිගොස් මාළුවක් කොහොමද හදන්නේ කියලා. මේ වීඩියෝ එකේ තියෙන විනාඩි 3යි. මේ විනාඩි 3 ඔයාලා දිගටම රැඳිලා ඉන්න මම ඔයාලට කියලා දෙනවා පියවරෙන් පියවර මෙන්න මේ වගේ කොහොමද කිරිගොස් මාළුවක් හදාගන්නේ කියලා. මේ වීඩියෝ එකේ හැම තත්පරයක්ම වැදගත් වෙනවා ඔයාලට කිරිගොස් මාළුව රසට හදාගන්න. මම පළවෙනිම ට්‍රික් එක කියලා දෙන්නම්. ඉස්සෙල්ලාම අපි මේක කපා ගන්න ඕනේ මෙන්න මේ වගේ දිග අතට. හරස් අතට කොස් මැදට කපා ගන්න එපා. දිග අතට තමයි කපා ගන්න ඕනේ. මෙන්න මේ වගේ රහස් ගොඩක් ඔයාලට මම මේක වීඩියෝ එකකට කියලා දෙනවා කිරිගොස් මාළුව රසට සුවඳට පාටට හදාගන්න විදිය. කොස් මැදට ටික කපාගෙන ටික අපි සුද්ධ කරගන්නවා. ඊට පස්සේ සුදු ලුණු කරපිංචා රම්පේ අමු මිරිස් ඒ ටිකත් අපි මෙන්න මේ විදිහට කපා ගන්නවා. තව දෙයක් මතක් කරන්න, ඔයාලා channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න. එතකොට තමයි අපි ඔයාලට අලුතෙන් දාන වීඩියෝ එසැනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකට අපිට තව මොනවා කරනවා? කහ ලුණු 3-5 කුඩු. දැන් අපි කොස් ටික තඹ ගන්නයි හදන්නේ. සුසු භාජනයක් තෝරාගෙන ඒකට කොස් ටිකයි කොසර ටිකයි දාලා ලුණු එකතු කරනවා. කහ ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ජලය එකතු කරලා වහලා මේක තඹ ගන්න ඕන. මෙන්න මේ විදිහට වහලා තඹ ගන්න. අවශ්‍ය ප්‍රමාණයට තඹුනට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. කොස් ටික මේ විදිහට ලස්සනට තඹ ගත්තා. ඊට පස්සේ අපේ පියවර තමයි කොස් ටිකට එකතු කරන පොල් කිරි ටික පැස්සව ගන්න එක. ඒකට අපි ලුණු කරපිංචා රම්පේ අවු මිරිස් එකතු කරලා මෙන්න මේ විදිහට හැඳි ගාන ගම කලවම් කරන ගම රත් කරගන්න. හොඳින් කලවම් කරගන්න ඕන. කැටි ගහන්න දෙන්න එපා. කැටි ගහනොත් මේක රස නැහැ. ඒ හින්දා හැන්දෙන් කලවම් කරන ගමන් තමයි මේක රත් කරන්න ඕන. හොත් දවස් ප්‍රමාණයට රත් වුණාට පස්සේ අපි ඒක තඹපු කොස් එකට එකතු කරනවා. වීඩියෝ එක උන්නේ යාළුවනේ දැන් තමයි හොඳම හරිය තියෙන්නේ. මම ඔයාලට කියලා දුන්නා මේකේ රහස් ගොඩක් මම ඔයාලට කියලා දෙන්න යනවා කියලා. මේකේ කිරිකොස් මාළුවේ තවත් රසවත් කොටසක් තමයි දැන් මේ අපි හදන්නේ. මේක අපි තෙම්පරාදුවක් හදනවා. ඒ තෙම්පරාදු තමයි මේ විදිහට හදන්නේ. ලුණු, සුදු ලුණු, අමිරිස් රම්පේ මේ විදිහට රන්වන් පැහැවෙනකම් මේක බෙද ගන්න ඕන. බෙදගෙන අපි ඒකට එකතු කරනවා. තවත් යාළුවනේ මේක ඉවර නෑ. මේකේ තවත් කොටසක් අපි මේකට එකතු කරනවා. ඒ තමයි අබ බෙදලා කුඩු කරගෙන මේකට එකතු කරන්න. එතකොට තමයි මේකේ රස වැඩි වෙන්නේ. ඔයාලට පොරොන්දු වගේ මම ඔයාලට දැන් මේ වෙනකොට මේකේ රහස් ගොඩක් කියලා දුන්නා කිරිකොස් මාළුව රසට හදන්න. ඉතින් එහෙනම් යාළුවනේ රසවත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. ගෙන් එන්න.